Welcome back to my channel. ඉතින් අද ස්පෙෂල් වීඩියෝ එකක්. ඉතින් පොඩ්ඩක් අද ස්පෙෂල් කිව්වේ ඇත්තටම මම ඔයගොල්ලොත් එක්ක මෙච්චර දැන් වීඩියෝස් ගොඩක් මම ඔයගොල්ලන්ට වීඩියෝස් ගෙනාවා. ඉතින් මෙච්චර කල් මම වීඩියෝස් ගෙනාවේ මගේ ෆෝන් එකෙන් තමයි මම රෙකෝඩ් කරේ. ඉතින් මම අද ඩිවයිස් එක පොඩ්ඩක් මාරු කරන්න හිතුවා අවුරුදු 6කට විතර පස්සේ. ඉතින් ගොඩ කාලකට පස්සේ ඉතින් මට මම මෙච්චර කල් වීඩියෝස් කරේ Redmi 8 කියන ෆෝන් එකෙන්. ඉතින් Redmi 8 කියන ෆෝන් එක තමයි ඔයගොල්ලෝ මේ දැන් රෙකෝඩ් දෙන වීඩියෝ එක බලන්නේ. ඉතින් මේකේ කැමරා එක තමයි ඔයගොල්ලන්ට මේ මම පේන්නේ දැන්. ඉතින් මේක දැන් ගොඩක් පරණයි. මට 2019 තමයි ෆෝන් එක රිලීස් වුනේ. ඉතින් ඒ දවස්වල තිබ්බ හොඳ ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක මට අම්මයි තාත්තයි තමයි ඒ දවස්වල මට අරන් දුන්නේ මේක. ඉතින් අද මම මගේම සල්ලිවලින් මම ගත්ත පළවෙනි ෆෝන් එක තමයි බැලුවා. ගොඩක් ෆෝන්ස් බැලුවා. කොහොමද මම ඕඩර් කරේ සතියකට විතර කලින්. දැන් ෆෝන් එක ගෙදරට ඇවිල්ලා තිබ්බා. ඉතින් ගෙදරට ඇවිල්ලා තිබ්බා. ඉතින් අද තමයි මම මේක අන්බොක්ස් කරන්නේ. ඉතින් මම ඊයේ තමයි ගෙදර ආවේ. ඉතින් අද දැන් උදේ වරුවේ මම අන්බොක්ස් කරන්න ගන්නන්නේ ෆෝන් එක. ඉතින් එන අපි ගිහිල්ලා බලමු ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් මම ඇත්තට හොය හිටියා ටිකක් ස්ලිම් ෆෝන් එකක්. ඔය බර අඩු ෆෝන් එකක්. ඉතින් ඕනෑම ගෙනියන්න පුළුවන් ෆෝන් එකක් තමයි මම හොය හිටියේ. ඉතින් කැමරා එක පැත්තටම නෙමෙයි මම ෆෝකස් කරේ. ඉතින් මගේ අඩිත් වැඩත් කරගන්න ප්‍රයිස් එක අපි ගෙවඩ ගන්නට හොඳ ෆීචර්ස් දෙන ෆෝන් එකක් තමයි මම හෙව්වේ. මම තෝරගත්තේ මෙන්න මේ Infinix Hot 50 Pro Plus. ඉතින් මේ වගේ ග්‍රීන් බොක්ස් එක තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ Infinix Hot 50 Pro Plus කියන ෆෝන් එක. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේක 256GB internal storage එකක් තියෙනවලු. ඒ වගේම මේකේ size එක 6.8mm. ඉතින් ගොඩක් thickness එක අඩුයි මේ ෆෝන් එක. ඉතින් ඒ වගේම තමයි අපි ෆොටෝ එකක් දාලා තිනවා ෆෝන් එකේ. ඉතින් මේ විදිහට Hot 50 Pro Plus කියලා ගහලා තිනවා. ඉතින් ඒ වගේම තමයි Sound by JBL කියලාත් ගහලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක ඉස්සරහින් පේනවා Sound by JBL කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට left side එකේ ගත්තොත් එහෙම Hot 50 Pro Plus කියලා ගහලා තියෙනවා. එහා පැත්තෙත් ඒ ටිකම තමයි ගහලා තියෙන්නේ. NFC තියෙනවලු. මේක splash proof කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. පොඩි පින් එකට වගේ න උරොත්තු දෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් බැක් සයිඩ් එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ ස්පෙસિෆිකේෂන්ස් දාලා තියෙනවා. 3D curve design එකලු ගෙන්නේ. ඉතින් ඒ වගේම Helio G100 processor එනවා. ඒ වගේම 33 watt fast charging support කරනවා ෆෝන් එක. ඒ වගේම dual speakers with sound by JBL කියලා ගහලා තියෙනවා. ඔකට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ AMOLED display එකක් තමයි එන්නේ 120Hz. ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් තමයි අපිට ලැබිලා තියෙන්නේ AMOLED කියන්නේ. ඉතින් මේ ප්‍රයිස් එකත් එක්ක ඇත්තටම ගොඩක් වටිනවා මේ ෆෝන් එක. ඉතින් ඒ වගේම මේකේ කැමරා එක 15 මෙගාපික්සල් වෙනවා ඉස්සරහ කැමරාව. ඉතින් සෙල්ෆි කැමරා එක 13 මෙගාපික්සල්. ඉතින් ඒ වගේම තමයි මේක මට උනේ රුපියල් 71,000ක් විතර තමයි මට මේක වුණේ. මම මේක ඔන්ලයින් තමයි ඕඩර් කරේ. මම මේක දවස් 3ක් අතර ලැබුණා. ඉතින් මම මේක ගත්තේ ලයිෆ් මොබයිල් ෂොප් එකෙන් තමයි මම ඔන්ලයින් එකේ සයිට් එකෙන් ඕඩර් කරේ. ඉතින් මට ගෙදරට මම මේක දවස් 3ක් අතර ලැබුණා. ඉතින් අද ඊයේ තමයි මම ගෙදර ආවේ. ඉතින් ෆෝන් එක දවස් 3කින් ආවා. ඉතින් මට අද ඉසිල්ලක් නෑ ෆෝන් එක අන්බොක්ස් කරනකම්. ඉතින් අපි මේකට අග්ගාලා අන්බොක්ස් කරමු. ඉතින් මේක තමයි ලෝකේ දැන් තියෙන ස්ලිම්ම ෆෝන් එක. ඒ කියන්නේ හීටිම ෆෝන් එක කිව්වොත් හරි ග්‍රෑම් 162යි. ග්‍රෑම් 162යි මේක බර. ඉතින් ගොඩක් බර අඩුයි අනිත් ෆෝන් වලට සාපේක්ෂව ෆ්ලැග්ෂිප් ඩිවයිස් එක ගත්තාම. ඉතින් මේකෙන් තමයි ඉස්සරහට මම ගේන වීඩියෝස් ඔක්කොම ඔයගොල්ලන්ට මේ ෆෝන් එක තමයි රෙකෝඩ් කරන්න යන්නේ. ඉතින් ඉස්සරහට ටග් ගාලා අපි මේක අන්බොක්ස් කරමු. ෆ්‍රෙෂ් පිට දෙන්නේ ගයිස්. ෆෝන් එක ෆ්‍රෙෂ් පිට දෙන්නේ. පේනවද දැන්? ලස්සනට තියෙනවා පැක් කරලා.
ගයිස් මේක මාර ෆීලිං එකක් එන්නේ. ඇත්තරම කියනම් මේ පට්ටම ෆීලිංයක් එන්නේ ෆෝන් එක අල්ලද්දි. ඒක මට වචනට එක්ස්ප්ලේන් කරන්න බෑ. මේ මේක බලන්න ඕනේ. අපි පොඩ්ඩක් පැත්තෙන් තියමු. මේ විදිහට තියෙනවා මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකකුත් අපිට ඇවිල්ලා තියෙනවා ෆෝන් එකත් එක්ක. ඒකත් ඇත්තටම හොඳයි. මේ සිම් රිමෝවල් ටූල් එකකුත් අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ඇවිල්ලා තියෙනවා. බැක් කවර් එකක්. ඉතින් මේ ෆෝන් එකත් එක්ක බැක් කවර් එකක් අපිට හම්බෙලා තියෙනවා. ට්‍රාන්ස්පේරන්ට් බැක් කවර් එකක්. අපිට චාර්ජ් එක සහ ඩේටා කේබල් එක ඇවිල්ලා තියෙනවා. ඒ ටික තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මාරම ස්ලිම් මේ ෆෝන් එක. ඉතින් ගත්ති අතට ගත්ති මාරම ෆීලිං එකක් දැනෙනවා ගයිස්. ඉතින් කෙල්ලෙක් නම් හැම ගොඩක් කැමති මේ ෆෝන් එකට. මොකද මේකේ බර ගොඩක් අඩුයි සහ මේක මාර ස්ලිම්. ඉතින් අතට ගද්දිම තේරෙනවා මාරම ෆීලිං එක. ඇත්තට මම ආසයි මේ වගේව ගලවන්න. මේ පොලිතීන් වගේ දේවල් ගලවන්න හරි ආසයි අලුත් ඩිවයිස් එක. ගයිස් පට්ටම ආසයි ෆෝන් එක. ඒකට පේන්නේ නැති. මේකේ thickness වලට පේන්නේ නැති මොන වගේද කියලා මාරම ස්ලිම් නේ. මාරම ස්ලිම් ෆෝන් එක. අනිත් දැන් වලට පේන්නේ නැති කියන ෆෝන් එක. එන ඉතින් ඉස්සරහට වීඩියෝස් ඔක්කොම ගේන්නේ මෙන්න මේ ෆෝන් එකේ තමයි. ඉතින් එන්ටි අපි ඉස්සරහ වීඩියෝස් එකේ ඉක්මනට හම්බෙමු. ඉතින් අද වීඩියෝ ගොඩක් පොඩි වීඩියෝ එකක්. ඉතින් මේ ෆෝන් එක දැන් සෙටප් කරලා සිම් එක දාලා වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අතර මාරම එක්ස්පීරියන්ස් එකක් මේ ෆෝන් එක නම් මාරම ස්මූත්. ඉතින් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලාට ගොඩක් ස්තුතියි. ඉතින් අතර පොඩි බ්ලොග් ටයිප් එකේ වීඩියෝ එකක් තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් ෆෝන් එක සෙටප් කරගන්නත් ඕනේ සිම් එක දාගෙන. මම වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරලා ඉතින් ඔයගොල්ලන්ට ඉක්මනට වීඩියෝස් ගේන්නම්. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. බයි.